මගෙන් යාළුවෙක් ඇහුවා ඔයා ඇයි හැම වෙලාවෙම මේ වගේ ස්ටික් එකක් පාවිච්චි කරන්නේ පර්ෆියුම් ෂේක් කරද්දී කියලා. ඇත්තටම මේකට කියන නම තමයි බ්ලෝටර් ස්ටික්. ඒතකොට මේක පාවිච්චි කරන්නේ පර්ෆියුම් වලදී ඩ්‍රයි ඩවුන් කියලා සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒක චෙක් කරගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ඒතකොට මොකද්ද මේ ඩ්‍රයි ඩවුන් කියන සිස්ටම් එක? ඩ්‍රයි ඩවුන් කියන සිස්ටම් එක තමයි පර්ෆියුම් වල ඔයාලා අහලා ඇති පර්ෆියුම් පිරමිඩ් කියලා එකක්. ටොප් නෝට්, මිඩල් නෝට්, බේස් නෝට්. එහෙම නැත්නම් බොටම් නෝට්. ඒ බොටම් නෝට් ටික හරියට මාරු වෙනවද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ටික් එකේ. ඒක කරන්න මෙහෙම. අපි පර්ෆියුම් එක අරගෙන පර්ෆියුම් එකේ තියෙන ඉදිරිපස මේ වගේ මේකේ මේ හීනි පැත්ත තියෙනවනේ. මේ හීනි පැත්තට මේ සෙන්ටිමීටර් 15ක් විතර දුරින් ඉඳන් ස්ප්‍රේ කරනවා. ඒතකොට මේකේ තියෙන ක්ලවුඩ් ගතිය ගිහිල්ලා මේකේ බැඳෙනවා. ඒක මොලිකියුල්ස් අඩු වෙන්න බැඳෙන මේ හරිය අඩුවෙන් බැඳෙන. ඊට පස්සේ අපි ගොඩක් ගසලා පර්ෆියුම් එක ස්මෙල් එක බලලා ආයෙ ටිකක් වෙලා තියලා තප්පර 5ක් විතර තියලා ආයෙ ඒක බැලුවහම අපිට මේ සුවඳ මාරු වෙනවා හොයාගන්න පුළුවන්. කලින් විච්ච සුවඳ මතක තියාගෙන ආයෙ තප්පර 5ක් විතරම තියලා ආයෙ බැලුවහම මේ සුවඳ මාරු වෙලා තියෙනවා. සමහරක් විට අපිට වෙනවා මේක වේගෙන් සිද්ධ වෙන පර්ෆියුම්ක් තියෙනවා. සමහරක් වෙලාවට මන්දගාමීව සිද්ධ වෙන පර්ෆියුම්. ගිවන්සි වගේ පර්ෆියුම් ගොඩක් ඒක වෙනවා. මම පර්ෆියුම් වර්ග පසුගිය වසර තුල මම පර්ෆියුම් වර්ග 100ක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඒ පාවිච්චි කරපු පර්ෆියුම් වලදී මට හොඳටම ඩ්‍රයි ඩවුන් වෙන සිස්ටම් එකක් වුණේ ඔය ගිවන්සි කියන පර්ෆියුම් එක. ඒක ඉක්මනට වෙනවා. ඒ වගේ එකකින් ටක් ගාලා අපිට හොයාගන්න පුළුවන් මේ පර්ෆියුම් එක টপ නෝට්, මිඩල් නෝට්, බේස් නෝට් මාරු වෙන විදිය. ඒකට තමයි අපි මේ බ්ලෝඩර් ස්ටික් එක පාවිච්චි කරන්නේ. ඒ වගේම පර්ෆියුම් හදන පර්ෆියුමර්ස්ලාට මේ බොටල් ස්ටික් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද ඒගොල්ලෝ වෙලාවට නෝට්ස් කීපයක් චෙක් කරන්න පටන් ගන්නවා. ඒ චෙක් කරනකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් ඒ නෝට්ස් 5කට 6කට 7කට 8කට මේ අනිවාර්යෙන් මේ බ්ලෝඩර් ස්ටික් එකක් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි ඒගොල්ලෝ සුවඳ සංකලනය වෙනස් කරගන්නේ. ඒ වගේම ඔයා පර්ෆියුම් එකක් සමහරවිට තෝරද්දී ගොඩක් වෙලාවට තව කෙනෙක් කියන පර්ෆියුම් එකක් ගන්න යන්න එපා. මොකද එයාගේ ස්කින් එකට එයාගේ ලස්සනට එයාගේ හයිට් එකට ගැලපෙන්න පර්ෆියුම් ඒක වෙන්න පුළුවන්. ඒක ඔයා පාවිච්චි කරොත් ඔයාට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එම් බලන්න කලි ස්කින් එකක් තියෙන ගෑනු ළමයෙකුට ගෝල්ඩ් ප්ලේටඩ් කලම්පුදයක් දාලා තද රතු පාටට ලිප්ස්ටික් පාවිච්චි කරලා කොණ්ඩෙ පිටිපස්සට බැඳලා මේ ඩාර්ක් රෝස් පවුඩරි වගේ පර්ෆියුම් එකක් යූස් කරොත් එයාගේ වයිබ් එක මොන වගේ වෙයිද? ඒ වගේම තමයි සුදු ස්කින් එකක් තියෙන ගෑනු ළමයෙක් කළු සාරියක් ඇඳලා කළු සාරිය ලස්සනට ඇඳලා ජෙස්මින් වගේ පර්ෆියුම් එකක් පාවිච්චි කරොත් එතන වෙන ගැල්ල නොගැලපීම ඔයාලට පේනවා. ඒ වගේ පර්ෆියුම් එකක් තෝරගන්නකොට ඒ යන තැන අනුව ඔබගේ වර්ණය අනුව ඔබගේ හයිට් එක අනුව ඔබ හැසිරෙන මුණේ හැඩය අනුව එතකොට ඔබ කතා කරන විදිහ අනුව ඔබ හැසිරෙන විදිහ අනුව තමයි ගොඩක් වෙලාවට මේ පර්ෆියුම් එකක් Tamanට තෝරගන්න ඕනේ. ඒක තමන්ම කරන්න ඕනේ. නැත්නම් පර්ෆියුම් ස්ටෝර් එකකට ගිහිල්ලා ඒ පර්ෆියුම් ස්ටෝර් එකේ ඉන්න කෙනෙක්ගෙන් පර්ෆියුම් ගැන හරියට දැනගන්න පුළුවන්. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ඔයා බලන්න ප්ලේන් ටිකක් බොනකොට සෙරමික් කෝප් එකක බීලා ඒකේ තියෙන ක්වොලිටි එක වෙනස් වෙනවා. ඒතකොට පරාට කරනවා නම් අතින් කඩලා කාලා බලන්න. ඒකේ ඒ සිස්ටම් එක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි ගණිත ක්‍රමයක් අනුව තමයි රටාවකට තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ රටාව අපි හරියට උර ගන්න ඕනේ. ඒ රටාව අඳුරගත්තොත් අපිට ලස්සනට ගලප හැම දෙයක්ම හරියට කරගෙන යන්න පුළුවන්. ඔක තමයි ඉතින් මට අද දවසේ කියන්න ඕනේ.